Hi, welcome to my YouTube channel. කොහොමද යාළුවනේ ඔයාලා හොඳින් ඉන්නව නේද? අද මම හදන්න යන්නේ රසමරස කල්ලට් එකක්. ඉතින් ඔන්න අද මමත් වීඩියෝ එකට ඉන්නවා. ඔයාලා මාව බලන්න කැමති නම් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් මේ තියෙන මම හදපු කට්ලට් එක මම රස කර කන ආකාරයයි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක දිගටම බලන්නකෝ. ඉතින් මම මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික සූදානම් කරගත්තා. අල ටික ඉස්සෙල්ලම තඹගෙන ඊට පස්සේ මම ලුණු කරපිංච ඒ ටික කපලා වෙනම තියාගත්තා. ඉතින් මේක හදන්න ලේසියි. අපි හදලා බලමුකෝ. ඉස්සෙල්ලම තෙල් ටිකත් හට්ටියට දාලා අපි කරපිංචයි සුදු ලුණු ටික හොඳින් බෙදෙමු. කපාගත් රටලුණු ටික දැන් අපි තෙල් එකට එකතු කරගමු. මේක හොඳට තෙලෙන් බැදෙන්න දෙන්න. තෙලේ රන්වන් පාටට බැදෙන තුරු අපි මේක හොඳට කවලම් කරගමු. ඊට පස්සේ අපි මේකට සැමන් ටික පොඩි කරගෙන දාගන්න ඕන. සැමන් හොඳට තෙලෙන් බැදෙන්න දෙන්න. එතකොට අර සැමන් වල තියෙන අමු රස එන්නේ නැහැ. එතකොට තමයි කල්ලට් එක ගොඩාක් රසවත් වෙන්නේ. ඊට පස්සේ අපි මේකට ලුණු එකතු කරගන්නවා. කහ කුඩු ටිකක් එකතු කරගන්න. ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, ඔයාලගේ රස අනුව එකතු කරගන්න මේ සියලුම ද්‍රව්‍ය. ඉතින් සමහර අය සැර කන්න කැමති නැහැනේ. මම නම් ටිකක් සැර කන කෙනෙක්. ඒ නිසා මම සැර වැඩිපුර දාගත්තා. ඊට පස්සේ අපි මේකට අන්තිමට අල ටික එකතු කරගන්නවා. අල පොඩි කරගෙන හොඳට මේකට එකතු කරගෙන විනාඩි 30ක් විතර නිවුණාට පස්සේ අපිට කල්ලට් වල ගුලි හදා ගන්න පුළුවන්. කල්ලට් ගුලි ටික හදාගත්තට පස්සේ තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. දැන් මේ කල්ලට් එක අපිට බිත්තර සාරු වලින් හරි නැත්නම් පාන් පිටි කහ කුඩු වලින් උයි පොත මිශ්‍රණය හදාගෙන ඒකේ දාලා පුඟවගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේ පාන් කුඩු වල තවර ගන්න. එතකොට මේක හොඳට හිටිනවා. මම නම් මේක දෙපාරක්ම පාන් කුඩු වල තවරව ගත්තා. එතකොට පිට වටේ හොඳට ඝනකමට එනවා. කැඩෙන්නෙත් නෑ ඉක්මනට තෙලේ දාලා බදිද්දී. ඒ නිසා මම මේක දෙපාරක් පිට වටේ හදාගත්තා. ඔයාලත් එහෙම හදාගන්න. මේ තියෙන්නේ මං හදාගත්ත කල්ලට් ටික. ඔයාලට පේනවා ඇති පිට වටේ ලස්සනට රවුමට ලස්සනට තියෙනවා ඝනකමට. ඉතින් අපි දැන් මේක හොඳට තෙල් රත් වෙන්න තියලා කල්ලට් ටික බෙදගමු. මම මේ ඔක්කොම කල්ලට් බෙදලා පෙන්නන්න නැහැ දැන්. මේක ගැඹුරු තෙලේ බෙද ගන්න. මම දැන් ටිකක් බදින නිසා තෙල් ටිකයි දැම්මේ. මේක රන්වන් පාට වෙනකම් බෙද ගන්න. වැඩි කර වෙන්න දෙන්න එපා. හොඳ ක්‍රිස්පි ගතියට එද්දි අපි මේක බාගමු. ඔයාලට ඒකේ සාද්ද මම පෙන්නන්න. අපි දැන් හදාගත්ත කල්ලට් ටික අපිට දවස් දෙකක් වුණත් තියාගන්න පුළුවන්. හොඳට ප්‍රෙෂර් එකේ දාලා ෆ්‍රීස් කරලා තියාගන්න. එතකොට අපිට මේක උමනා වෙලේට අරගෙන කන්න පුළුවන්. පේනව නේද මේකේ ලස්සන? ඉතින් ඔයාලත් මේ විදියට හදලා try කරලා බලන්නකෝ. මගේ වීඩියෝ එක දිගටම බලන්න කැමති නම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. හායි යාළුවනේ, මේ තියෙන්නේ මම හදපු රසමරස කල්ලට් එක. අපි මේක කාලා බලමු රසද කියලායි. අපි කාලා බලමු මේක රසයිද කියලා. මේ තියෙන කල්ලට් එක අපි කාලා බලමු. ඒක නම් මාරම රසයි. ඔයාලත් හදලා try කරලා බලන්න.